ආයිබෝවන් කොහොමද කට්ටිය? බස්සය පොඩි වැඩක් පෙන්වන්නම් ඔයාලට මේ රේසර් එකක් සම්බන්ධව. මේක පොයි ස්ටොක් එකක නම්බරේ දැක්කම ඩබල් AB එකක්. ඉතින් මේකේ ප්‍රශ්නේ මොනවද දන්නවද? මෙන්න මේ ඇක්සල් එක මේ ඇක්සල් එකේ රේසර් එකක් ගහන්න පුළුවන් තත්ත්වෙ නෙවෙයි තියෙන්නේ, කැපිලා තියෙන හොඳ සෙට් එකක් කරලා තියෙනවා. අනිත් එක තමයි ගොඩාක් බාල රේසර් එකක් ගහ ගන්නකොට ඔයාලා බලන්න ටූ ස්ටොක් එකක් වුණත් කමන්නේ ගහන්න පුළුවන්. නමුත් මෙන්න මේ රේසර් එකේ ටූ ස්ටොක් එකේ යන ස්ලිව් එක අයින් කරලා ගහන්න මේ ස්ලිව් එක ඇතුළට දාලා කවුරු හරි. ඉතින් මේකත් බොරුවට මේක ඇතුළට දැම්මම මේ ඕම් බලාගන්න මේක ඉතින් මේ ටූ ස්ටොක් එකේ ඇක්සල් එකේ තියෙන ස්ලිව් එක තමයි මේ රේසර් එක වර්ගයක් තියෙනවා මේ ඒකට එනවා මේක. ඉතින් මේක අයින් කරලා ගහන්න, මොකද මේකට බහින්නේ නැහැ නෙමෙයි. මේක නිකන් පිට වටේට කැරකෙන එක විතරයි වෙන්නේ. ඊළඟට සද්දයක් එන්න දෙන chance එක වැඩි. එතකොට මේ ගහලා තියෙන රේසර් එකේ වර්ගය අපිට හොයාගන්න පුළුවන්. මේ රේසර් එකෙන් අයින් කරමු නීඩල් එක බැලුවාම මේවා ඉතින් ආර්ථික අපහසුතාව මත මේ වගේ රේසර් එකක් ගහ ගන්නත් පුළුවන්. ඉතින් මෙහෙම රේසර් එකක් ගහලා ගොඩාක් දේවල් බලන්න බෑ. ඉතින් සමහර වෙලාවට මේක සතියක් දෙකක් දුවලා යන්නත් පුළුවන්. ඒ වගේ එක ප්‍රශ්න තියෙනවා. මේක ඇවිල්ලා ඉතින් එතකොට කිරිබන කාලේ වීඩියෝ එකක්. එතකොට ඔයාලා ඇත්තටම රේසර් එකක් ගහනකොට බලන්න මෙන්න මේ වගේ කතන්දර එනවා. මේක මේ ප්‍රදේශයේ කෙනෙක් ගැහුවා නම් එයා බලනවා නම් මේ වීඩියෝ එකේ වැරද්ද නිවැරදි කරගන්න ආයෙ ගහන්න බෑ මේ විදියට. මේ ස්ලිව් එකේ රේසර් එක මතක තියාගන්න ටෝයි ස්ටොක් එකට එන්නේ. ඉතින් මේක ඇතුළට මෙහෙම දාලා ඇත්තටම වැඩක් නැහැනේ. එතකොට ඒ වගේ දේවල් තියෙනවා, පොඩ්ඩක් බලලා කරගන්න. අපි මේකට දැන් ඔරිජිනල් ඇක්සල් එකක් දාලා රේසර් එකක් ගහන්න යන්නේ. බාස්සාගේ channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරන්න මතක් කරලා. එහෙනම් ජය වේවා. අපි නම් ඉතින් කිරිබොන කාලේ වීඩියෝ තමයි ගොඩක් කරන්නේ. දන්න අයට නෙවෙයි නොදන්න අයට පමණයි. එහෙනම් ජය වේවා.